මෙම කෙටි කතාව වැඩිහිටියන්ට පමණක් සුදුසු වේ. මම නිම්සරා සයිටම් එකේ කෝස් එකට අදයි මම නවතින්ට බලාගෙන ආවේ. මට ඇතුලෙන් හොස්ටල් එකක් හම්බුනේ නෑ. ඒ නිසා පිටින් එකක් හොයාගන්න උනා. හොඳ තැනක එකක් මට හම්බුණා. ඒ කාමරේ තව කෙනෙකුට ඉන්න පුළුවන්. ඉතින් අපේ බැජ් එකේ මෙක්කෙනෙක් තමයි ඒකට අරන් තියෙන්නේ. මම මේ බයේ ඉන්නේ මොන වාතයක් සෙට් වෙයිද කියලා. දස්පි මඟුලක් සෙට් වුණොත් එහෙම හොඳි ඔන්නේ නෑ. දැන් මේ අපි ඉන්නේ ලෙක්චර් හෝල් එකේ. අපේ බැජ් එකට මීටින් එකක්. අප්සරා කියලා මැඩම් කෙනෙක් තමයි අපේ බැජ් එක බාර වෙන්නේ. මුලින්ම කෝස් එක ගැන විභාග ගැන ඒ විස්තර ටික කිව්වා. ඊට පස්සේ තමයි බෝඩින් ගැන ළමයි ගැන ළමයින්ගේ සම්බන්ධතාව ගැන කතා කරේ. වැරදි වැඩ කරලා අහුවෙන්න එපා. තදින්ම ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. විශේෂයෙන් කෙල්ලන්ට කිව්වා පෑඩ් ගලවලා හැමතැනම දාන්න නැතුව টয়ලට් වල ඒවා දාන්න තියෙන තැනට දාන්න කියලා. එතකොටම කොල්ලෝ ටික සූගාල සද්දයක් දැම්මා. කටවල් වහගෙන හිටපියෝ තොපිට තව මං කිව්වේ නෑ. කොල්ල දිහා බලලා එයාගේ ජාතික භාෂාවෙන් අපට අමතන්න ගත්තා. තොපි කෙල්ලෝ ඇදගෙන අහුමුළු වල ගල් කපලා කටට දීලා අහුනොත් අරක කපලා ගෙදර යවන්න කියලා කිව්වා. එතකොටම කොල්ලෙක් එහෙමනම් වැඩේ කරන්න පුරවන්ද කියලා ඇහුවා. කට්ටියම හයියෙන් hina වුණා. මැඩම්ට මල පැන්නා. මොකාදේ කඩප්පුලියා කියලා ඇහුවා. ඒත් හොයාගන්න බැරි වුණා. ඒ වැඩේ කරලා අහුණතිදි ඇට දෙකම තලලා අර ටිකම තමයි කරන්න කියලා කිව්වා. මොන හරි ප්‍රශ්නයක් තියෙනව නම් මට කතා කරන්න කියලා මැඩම්ගේ නම්බරේ දුන්නා. ඊට පස්සේ අපේ බැජ් එක ක්ලාස් වලට දැම්මා. AB කියලා ක්ලාස් දෙකක් තියෙනවා. මම වැටුනේ ඒකට. හෙට උදේ 8ට එන්න කියලා අපිව හොස්ටල් වලට යවුවා. අපි එනකන් කට්ටියගේ මම්මලා ලාත්තලා එළිය හිටියා. මායි තාත්තයි හොස්ටල් එකට යද්දි අනිත් ළමයි අඩිල්ල හිටියා. එයා නූර කෙනෙක්ලු. එයා නම් පුළු පවුලම එක්කගෙන එවිල හිටියා. අම්මෝ එකි පට්ට කෑල්ලක් චබී කෙල්ලෙක්. දිග්ගටම හරියන උසට හරියන තඩ්ඩි පස්සක් තිබ්බා. ඒකටම හරියන ඊට පස්සේ මගේ ෆෝන් එකටයි අරකිගේ එකටයි දෙකටම මැසේජ් එකක් දැම්මා. ළමයා බෝඩිම කරදරයක් නැහැ නේද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න කියලා. මගේ හොර ෆෝන් එක මං සයිලන්ස් කරලා තියෙන්නේ. මැසේජ් ආපු ගමන් අරකි බැලුවා. මමත් බොරුවට බැලුවා. "හැලෝ මැඩම්, මගේ ෆෝන් එකට මැසේජ් එකක් කරලා" කියලා මං කිව්වා. එයාත් මට කිව්වා මටත් එවලා කියලා. පහුත මම ආයේ වැඩේ පටන් ගත්තා. "අනේ මැඩම් කිසි ප්‍රශ්නයක් නැහැ" කියලා උත්තරේවල තිබ්බා. "ඔයත් එක්ක ඉන්න අනිත් ළමයිම කොහොමද? එයාප සීන් වලට එන්නේ නැහැ නේද?" කියලා දැම්මා. "ඒ කියන්නේ මොනවද මැඩම්?" කියලා හැරුණු තැපෑලෙන්ම උත්තරෙව්වා. "හරි ඉන්නකෝ. මම මැසේජ් කරනවා කියලා කාටවත් කියන්න එපා. ඔයාට ඒක කියා දෙන්න බෑ. ඉන්නකෝ මම වාට වීඩියෝ එකක් එවන්නම්" කියලා මැසේජ් එකක් දැම්මා. "මේ කෝ මැඩම් ආවේ නෑනේ" කියලා දැම්මා. ඊට පස්සේ මම දැම්මා "මම එවන මැසේජ් කාටවත් පෙන්වන්න එපා. මම මැසේජ් එවනවා කියලා කාටවත් කියන්නත් එපා. අනිත් කාරණේ මම එවන වීඩියෝ තනියම ඉන්න වෙලාවක බලන්න. මම ඒකම අහිංසක ගෑනු ළමයිව ඕවට කොළඹ ගන්න හැටි තියෙන කතා දෙක තුනකුත් එවනවා නිවාඩුව කියවලා බලන්න." මැසේජ් එක දාලා ටික වෙලාවක් හිටියා. මොකද මේකේ තාක මග. "හා මැඩම්" කියලා උත්තර ආවා. ඊට පස්සේ මම ලස්සන ලෙස්බියන් සීන් තියෙන වීඩියෝස් 3ක් විතර යවුවා. ඊට පස්සේ පේජ් වල කෙල්ලන්ව සෙට් කරගෙන ආප්පදාන සීන් තියෙන කතා දෙක තුනකුත් යවුවා. ඊට පස්සේ මෙයා එද්දි මම හොඳට පොරෝගෙන නිදාගෙන ඉන්න විදිහට හිටියා. එයා ඇවිල්ලා බාත්රූම් එක ඇතුළට රිංගුවා. දුර ලොක් කරගත්තා. මම හිමිහිට දොර ගාවට ගිහින් කන දීගෙන හිටියා. වැඩේ හරි. කෙල්ල වීඩියෝ බලනවා. මම ආයෙමත් ඇවිල්ලා නිදි විදිහට හිටියා. කොහොම හරි විනාඩි 45ක් විතර ඇතුළේ හිටියා. දැන් මේකේ හොඳට ඇවිස්සලා කියලා මම දැනගත්තා. එදා බාත්රූම් එකෙන් එළියට එන සද්දෙට අර විදිහට මාත් නැගිට්ටා. "ඔයා දැන්ද ආවේ? මට ආපු ගමන් මහන්සියට නිින්ද ගියා" කියලා. "ඕක කරද්දි මාර ජොලියක් තියෙන්නේ. ඇත්තද කියාගෙන මං දිහා ඇස් ලොකු කරලා බලන් ඇහුවා. මං ඇහුවා "තනියම අතින් කරගෙන සන්තෝෂ වෙලා නැද්ද" කියලා. එයා දෙපැත්තට ඔළුව වනලා නෑ කියලා මං දිහා බලන් හිටියා. මම මගේ ටවල් එක පැත්තට කරලා මගේ මාපට ඇඟිල්ල මගේ එක උඩින් තියලා හිමිහිට මොදු කරන ගමන් අනිත් අතින් පපුව මිරික මේ විදිහක තමා තනියම ආතල් ගන්න කිව්වා. "ඔයත් කරලා බලන්නකෝ" කියලා මං කිව්වා. එයා ලැජ්ජාවෙන් බෙඩ් ෂීට් එක ඇතුළට අත දැම්මා. මට දැන් පේනවා එයා ඇතුලෙන් මොනවා හරි කරනවා කියලා. ගෑණි ට්‍රැක් එකට එනවා කියලා මට තේරුණා.